Hello everyone, welcome back to my YouTube channel Makka Moments with Fazzy. ඔන්න ඉතින් තවත් ලස්සන vlog එකකින් ඔයාලා හැමෝම හමුවටම මම ආවා. අද ඔයාලා මේ vlog එකෙන් බලන්න යන්නේ මගේ ඉෆ්තාර් එක කොහොමද ගෙවුනේ කියලා. ඉතින් එන්න vlog එක continue බලමු. ඉෆ්තාර් එකට ඉතින් ඕනේ දේවල් කලින් දවසේම ලෑස්ති කරලා තියෙනවා. ෆස්ට් එකටම ඉතින් හැම දෙයක්ම කරන්න කලින් ඌත් එක දානවා. එතකොට තමයි රමදාන් වයිබ්ස් එකම එන්නේ ගෙදරටම. ඉතින් ෆස්ට් එකටම ඌත් එක දැම්මට පස්සේ තමයි ස්ටාර්ට් කරන්නේ ඉෆ්තාර් එකට උයන්න. හස්බන්ඩ් ඇවිල්ලා නිවාඩු දවසට විතරයි නෝම්බි අරින ගෙදර ඉන්නේ. අනිත් දවස් වලට ඔක්කොම නෝම්බි අරපු ගමන් තමයි එන්නේ ගෙදරට. ඒ වුණතරේ ඇවිල්ලා කනවා. ඒක නිසාම ඉතින් එයාටත් එක්ක තමයි ඉතින් හදන්නේ මම. ලංකාවේ නම් ඉතින් නෝම්බි දවස් ටික හැම ගෙදරකම වගේ නෝම්බි කංජි තියෙනවා. ඉතින් මෙහි ඇවිල්ලා අපිම තමයි හදාගන්න ඕනේ. ඉතින් මම ඇවිල්ලා නිකන් සුදු හාල් එකෙන් තමයි කැඳේ දා හදාගත්තේ. ඉතින් ඒකට මම ෆස්ට් එකටම හාල් ටික චුට්ටක් වෙලා පොඟවලා තිබ්බා. ඊට පස්සේ ටිකකින් හාල් එකටම සුදු ලූණු හොඳට කපලා දාගත්තා. ඒ වගේ මුළු හාල් රම්පේ මේ ටික ඔක්කොම දාගෙන හොඳට ලුණු දාගත්තා. දාගෙන ගම්මිරිස් ඇට ටිකකුත් දාගත්තා. ඉතින් මේ ටික දාලා ෆස්ට් එකටම ප්‍රෙෂර් කුක් වෙන්න තිබ්බා. විසිල් දෙකක් වගේ තිබ්බා නම් හොඳටම ඇති. ඒ වගේම අමු මිරිස් තමයි අන්තිමේට මම දැම්මේ. ඔයාලට සැර ඕනේ නම් දාගන්න පුළුවන් අමු මිරිස්. එහෙම නැත්නම් ඒක ස්කිප් කරන්න. ඉතින් ඊළඟට මම අද හදන්න කියලා හදන්නේ සමූසා. ඉතින් ඒකට ඕනේ දේවල් ඔක්කොම ලන් කරාගෙන ඉන්නේ. ෆස්ට් එකටම ලුණු කපා ගත්තා. ඒ වගේම ඊළඟට දැන් මේ කපාගෙන ඉන්නේ කැප්සිකම්. ඉතින් ඔයාලා කැමති නම් දාගන්න පුළුවන් නැත්නම් ස්කිප් කරන්න පුළුවන්. ඉතින් මම මේකට අද හදන්න ගන්න මේක තමයි මාළු. ඉතින් left over මාළු ටිකක් තමයි මම ගත්තේ. ඉතින් තලපත් මාළු සහරක වෙලාවෙ ඉව්වා. ඒක එහෙමම ඉතුරුණා. ඉතින් ඒ ටික තමයි අරගත්තේ මේකට එකතු කරන්න. ඉතින් අලත් බොයිල් කරලා ස්මෑෂ් කරගත්තා. භාජනයකට ෆස්ට් එකටම ඔයිල් දාගෙන ඒකට ගාලික් දාගත්තා. දාගෙන ෆස්ට් එකටම ලුණු කපාගත්ත ලුණු ඒ වගේ කැප්සිකම් මේ ටික ඔක්කොම දාලා හොඳට කවලම් කරගත්තා අපේ මිශ්‍රණය. ඉතින් දැන් සමුසකට දාන ඇතුළට දාන මිශ්‍රණය තමයි හදාගෙන ඉන්නේ. ඔන්න ඉතින් මම කිව්වා වගේ තලපත් මාළු ටිකක් දාගත්තා මේකට. දාලා හොඳට කවලම් කරගත්තා. ඊළඟට මේ මම දැම්මේ අල එක ස්මෑෂ් කරගත්තු අල. ඊළඟට කහ කුඩු ටිකක් දාගන්න. ඒ වගේම සැරානුව ගම්මිරිස් දාගන්න. චිලි ෆ්ලේක්ස් ඕන නම් චිලි ෆ්ලේක්ස් දාගන්න. ඒ වගේම ලුණු අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. නෝම්බි වෙලාවේ ඉතින් අමාරුම වැඩේ තමයි ලුණු දාන එක. ඉතින් සමහර දවස්වල ලුණු මදි වෙනවා, සමහර දවස්වල ලුණු වැඩි වෙනවා. ඒ උනතර මට නම් මදි තමයි වෙලා තියෙන්නේ. ඉතින් වැඩි වෙලාම නැහැ මේ වෙනකන්. ඉතින් ඊළඟට මම මේ එකතු කරගත්තේ දෙහි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා දෙහි එකතු කරන්න අමතක කරන්න මෙපා. ඒකේ තමයි රස. මම දැන් මේ ඊළඟට පෙන්නගෙන ඉන්නේ සමෝසා ෂීට් එක කොහොමද නමාගන්නේ කියලා. ඉතින් මේ ක්‍රමයට නමන්න easy way. මාත් ඉතින් මේ ක්‍රමයටම හැදුවා. හොඳට ආවා පර්ෆෙක්ට් එකට. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා try කරලා බලන්න. පර්ෆෙක්ට් එකට ආවා. ඊළඟට fry කරගන්න යන්නේ. සයිඩ් බයි සයිඩ් අපේ කැඳ එකත් විසිල් දෙකක් ආවා. ඔන්න දැන් ඉතින් මම ඇරලා බලලා හොඳ උක්කු කිරි දාගන්න, උක්කු පොල් කිරි දාගන්න මතකින්. ඊට පස්සේ ඉතින් අපේ කැඳ එකත් ලෑස්ති. ඔන්න ඉතින් උකු පොල් කිරි දැම්මත් එක්කම ටිකකින් මතකින් දාගන්න කරපිංචා. මේ වෙලාවේ තමයි කරපිංචා දාගන්න ඕනේ. එතකොට තමයි හොඳ රස ෆ්ලේවර් එකක් දෙන්නේ අපිට කැඳ එකේ.
ඔන්න අපේ සමූසා එකත් රෙඩි. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ try කරලා බලන්න. ගොඩාක් රසට තියෙනවා. ඉතින් සමූසයකට ගොඩාක් දුරට රස බීෆ් එහෙම නැත්නම් චිකන් මේ වගේ ඒවා දැම්මම නම් තවත් රසට ඇති. ඉතින් මම එදා දැම්මේ ෆිෂ් තමා. ඔන්න ඉතින් තනියම ඉඳගෙන මම නෝම්බි හරිනවා. එදා සඩන්ලි ටිකකින් අපේ හුදත් ආවා අපේ ගෙදරට. හුදා බවත් ඇවිල්ලා හිටියා. ඉතින් එයාවත් එකගෙන එදා තරාවි ගියා අපි හැමෝම. ඉතින් ගෙදර ළඟම තමයි පල්ලිය තියෙන්නේ. ඔයාලා හැමෝටම මම කලින් vlog එකකත් කියලා තියෙනවා. ඉතින් මම මගේ හස්බන්ඩ් ඒ වගේම යානි බබා අපි හැමෝම වගේ තමයි එදා ගියේ. ඒ වගේම මම අඳුරන ෆැමිලි එකකුත් එක තමයි ගියේ. ඔන්න ඉතින් යානි බබා යාලත් එක තමයි යන ගමන් ඉන්නේ. වෙදා ඇවිල්ලා යානියු බබා වෙනදටත් වඩා හැපි එකට හිටියේ. ඉතින් ඇයි කියලා බැලුවා නම් හුදා දාතත් එයාගේ ඇවිල්ලා ඉන්න නිසා ඉතින් එයාත් එක්ක එකතු වෙලා මම බය වීගෙන හිටිය දෙක කරයිද දන්නේ පල්ලිය කියලා. මාෂාල්ලා කියලා ඉතින් මොනවත් කරේ නැහැ. ඉතින් අන්තිම මොමන්ට් එකේ තමයි පොඩ්ඩක් සෙල්ලම් කරන්න පටන් ගත්තේ. චුට්ටකින් යානියු බබාට නිින්ද ගියා. එයාව ඉතින් හිමින් සැරේ නිදි කරන්න මම try කරලා කොහොම හරි නිදා ගන්නම දැම්මා. ඊට පස්සේ ටිකකින් නැගිට්ටත් එක්කම ආයෙමත් එයාගේ අක්කත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් ටිකකින් ප්‍රේයර් එකත් ඉවර වුණා. එදා අපිට සඩන්ලි මැක්ඩොනල්ඩ්ස් එකේ අයිස්ක්‍රීම් කන්න ඕනේ වගේ තිබ්බා. ඊට පස්සේ ප්‍රේයර් එක ඉවරුණත් එක්කම ඔන්න ඉතින් අපි මැක්ඩොනල්ඩ්ස් එකට ගිහිල්ලා අයිස්ක්‍රීම් අරන් කෑවා. ඉතින් කාලා ටිකකින් හස්බන්ඩ්ට චුට්ටක් වෙලා බ්‍රේක් තිබ්බා. ඊට පස්සේ මමයි හස්බන්ඩ්යි චුට්ටක් එළියට ගියා. 2000 years later. ආයෙමත් ගෙදරට ඇවිල්ලා තමයි ගියේ. ඉතින් අපි එදා ටිකකින් ගියේ ලූලු එකට. ඉතින් ලූලු එකේ ගොඩාක් ඔෆර්ස් දාලා තිනවා මේ රමදාන් එකට. ඉතින් ඔයාලත් ලූලුවට ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. ගොඩාක් ඔෆර්ස් යනවා. ඒ වගේම ලස්සනට ඩෙකොරේෂන් කරලා තිබ්බා ලූලු එකෙත් රමදාන් එකට. මගෙන් සමහර කට්ටිය කමෙන්ට් එකෙන් අහනවා සෞදි අරාබියේ බඩු ලාභයිද කියලා. ඉතින් මේ වගේ ස්පෙෂල් සීසන් වලට ඉතින් එයාලා අනිවාර්යයෙන්ම ඔෆර්ස් දානවා. ඉතින් මේක රමදාන් සීසන් නිසා ඉතින් ගොඩාක් ඔෆර්ස් යනවා හැමතැනම වගේ. ඉතින් ඔයාලට මම ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ කොහොමද මිල ගණන් කියලා ළඟදීම. ඉතින් ඔයාලා මේ vlog එකත් හැමදාම වගේ ආසාවෙන් බලලා ඇති කියලා මම හිතනවා. ඒ වගේම මතකින් ලයික් එකක් දාලා ඔයාලගේ පවුලේ අයට ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් ඔයාලගේ සපෝට් එක දෙනකොට ඉතින් මට තවත් ලස්සන vlogs දාන්න ඕනේ කියලා ආසාවක් ඇති වෙනවා. එදා ඉතින් ලූලු එකෙත් vlog එකක් කරගෙන හිටියේ. ලූලු page එකට වෙන්න ඇති මම හිතන විදිහට. ඒකත් චූටි clips ටිකක් මම අරගත්තා. ඉතින් තවත් ලස්සන vlog එකක් ඔයාලට ගේනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.